විතරයි අක්ෂ රෝග කිව්වම අපි අහලා තියෙන. නමුත් ආයුර්වේදය තුල මේ අක්ෂ රෝගවල ලොකු වර්ගීකරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොච්චර විතර රෝග සංඛ්‍යාවක් තියෙනවද මේ ආයුර්වේදය තුල? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී අක්ෂ රෝග 76ක් තියෙනවා. ඒක අපි කියනවා නම් මම කොටස් කරලා කියන්නම්. අපේ වත්මගත රෝග කියලා කියනවා. වත්මගත කියලා කියන්නේ මේ ඇහි පීහ දෙක අතර ඇති වෙන රෝග. මේවා තියෙනවා 21ක්. එතකොට ඊට අමතරව අපේ ඇහි සංධිගත රෝග තියෙනවා මේ 9ක්. ඊට අමතරව අපේ ශුක්ල මණ්ඩලයේ සුදු ඉංග්‍රියාව කියන කොටසේ ඒක ඇති වෙනවා රෝග 11ක්. ඊට පස්සේ කළු ඉංග්‍රියාව ආශ්‍රිතව ඇති වෙනවා රෝග 4ක්. ඊට පස්සේ අපේ දෘෂ්ටි මණ්ඩලය කියන්නේ ඇහි පෙනීම ඇති කරන්නේ. දෘෂ්ටි ආශ්‍රිතව ඇති වෙනවා රෝග 12ක්. ඊට පස්සේ මුළු ඇහැම ඇසුරු කරගෙන රෝග 17ක් ඇති වෙනවා. ඊට පස්සේ අපේ බාහිරින් පැමිණෙන උපද්‍රව නිසා ඇති වෙන රෝග අවස්ථා දෙකක්. අන්න ඔය කියන ආකාරයට රෝග 70 හැදිලා තින්නේ. ඔන්න ඔය විදියට තමයි. හොඳයි. ඉතින් වෙනස් සෙලෝන් ආයුර්වේද රෝහල තුල මේ වගේ අක්ෂ රෝග සඳහා ප්‍රතිකර්ම කෙරෙන්නේ කොයි ආකාරයකටද කියලා ඔබට දකින්න පුළුවන්. දැන් තීරයේ දිස් වෙන මේ පිළිබඳව අපි යාත්‍රාවාරදී කතා කරමු ડોක්ටර්. දැන් අක්ෂ රෝග කෙනෙක්ට ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන බලපාන හේතු තියෙනවානේ. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන මොන වගේ දෝෂ තත්ත්වයන් නිසා වෙනද මේ වගේ රෝග ඇති වෙන්නේ? අපේ ශරීරයේ වාත පිත්ත කප කියලා දෝෂ අවස්ථා 3ක් තියෙනවා. එතකොට ඕක තමයි අපේ ඇඟේ තියෙන ඕනම ලෙඩක් ඇති වෙන්න හේතු වෙන්නේ. ත්‍රිදෝෂය කියලා කියනෝනේ අපි ඕකට. එතකොට අක්ෂ රෝගයක් ඇති වෙන්න මේ දෝෂ 3ට අමතරව රක්තය කියන එකත් එකතු වෙනවා. එතකොට අවස්ථා 4ක් තියෙනවා. වාත පිත්ත කප. වාපිත් සෙම් හා රක්තය එකතු වෙලා තමයි මේ රෝග තත්ත්වයන් ඇති වෙන්නේ. ඒවට හේතු කියනකොට අපි හේතු මං